අසමා ස්ටයිල්. අන්න මේ පාරත් කුරුණෑගලට එනවා ජූලි 5 වෙනිදා. අපි අනුරාධපුරටත් එන්න හිතන් ඉන්නවා ජූලි 10 වෙනිදා. ඉතින් ජූලි 5 වෙනිදා කුරුණෑගල අතුගල්පුරේ ඉන්න ගුරුවරු බහුතරයක් ගුරුවරු තමන්ගේ දරුවන් එක්ක ඇවිල්ලා මේ පරිශනාත්මක නිර්දිෂ්ට ග්‍රන්ථ 4ක් නිර්දිෂ්ට ග්‍රන්ථ 5යි තියෙන අපොස උසස් පෙළ දරුවන්ට ඒකෙන් 4ක්ම බලලා විචාරය, ශෛලිය, භූමිකා සහ නාට්‍ය රසාස්වාදනය කියන හැම දෙයක්ම දරුවන්ට දීලා තමයි දරුවන් එක්කන් යන්නේ. දරුවන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගුරුවරුන්ට උත්තේජනයක් ඇති වෙනවා. සමහරක් ගුරුවරු ඉන්නවා උන් ගුරුවරු කියලා වචනේ කියන්නත් බෑ දරුවන්ට මේ නාට්‍ය වල පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැත්නම් ඔවුන්ගේ අඩුපාඩුකම් පෙන්නනවා. ඔවුන්ට දරුවන් ඔවුන් ප්‍රශ්න කරද්දී උත්තර නැහැ. හැබැයි දක්ෂ ගුරුවරු, ඉතාමත්ම හොඳ දක්ෂ ගුරුවරු දරුවන් එක්ක ඇවිල්ලා මේ නාට්‍ය 4 බලලා මේ නාට්‍යයේ ශෛලිය, මේ නාට්‍යයේ භූමිකා, මේ නාට්‍යයේ තියෙන රසාස්වාදය, දේශපාලනය, සමාජ විග්‍රහය දරුවන් එක්ක පන්ති කාමරේදී කතා කරන්න හරිම ආසාවෙන් ඉන්නේ. මේ දේ දකිනවා, විෂුවලයිස් වෙනවා, හැම දෙයක්ම දරුවන්ට පැහැදිලි, කතාව කිය නෝට් ලියන්න ඕනේ නැහැ, දරුවන් එක්ක විග්‍රහ කරන්න ලේසි වෙනවා. ඉතින් එවැනි පසුබිමක් හදපු නාට්‍යවලක් තමයි අසමා ස්ටයිල්. ඉතින් මේ 11 වෙනි නාට්‍ය උළෙල අපි දැන් කුරුණෑගලට එන්නේ 11. අපි ජූලි 10 යොවුන් රඟහලට එන්නේ අනුරාධපුරයේ 12 වෙනි අපේ නාට්‍ය උළෙලත් එක්ක. ඉතින් නාට්‍ය විෂය එන්නේ අඩු වෙන්නේ මේ රටේ තියෙන සිස්ටම් එක නිසායි. ඒක දේශපාලනිකයි. මේ විෂය කප්පාදු කරන්න තමයි හැමෝම කැමති. දක්ෂ දරුවෝ ගොඩාක් ඉන්නවා, දක්ෂ ගුරුවරු ගොඩක් ඉන්නවා. මේක ගොඩනගන්න නම් අපිට සිද්ධ වෙනවා නිර්මාණශීලීව මේ වගේ ප්‍රායෝගිකව දැක්මල් වැඩි කරගන්න. පොතේ තියෙන දේට වඩා අතුලාන්තයේ තියෙන දේ සාකච්ඡා කරන අලුත් ක්‍රමවේදයන්ට යන්න තියෙනවා. ඉතින් විෂය එන්න අඩු වෙලා යන මොහොතක අසමා ස්ටයිල්, අසමා සැනකෙලිය සහ අසමා රිද්ම් කියන මේ නාට්‍ය උළෙලවල් මේ ෆෙස්ටිවල් එක නාට්‍ය විෂය රැකගත්තා. හැමදාම දරුවන්ට උනන්දු ඇති කරා, දරුවන්ට ආසාව ඇති කරා. මේ උළෙල 5 පාරක් විතර බලපු අය ඉන්නවා. ඔවුන්ගේ ප්‍රතිඵල වැඩි වුණාම ඔවුන් දාන මැසේජ් එකෙන් පේනවා සමහරක් අය විෂය අතහැරලා හිටියේ, සමහරක් අයට මේ විෂය ඇල්ලුවේ නැහැ. මේ උළෙල බැලුවට පස්සේ ප්‍රබෝධමත් වුණා. ඔවුන්ට අලුත් අරමුණු ආවා. මේ විෂය A-level වලට තියෙන විෂය කරලා කැම්පස් ගිහිල්ලා මේ ඩ්‍රාමා විෂය කරන්න ඕනේ නැහැ. නමුත් එයාගේ ජීවිතේ පුරාවටම මේ විෂය තියෙනවා. නිර්මාණශීලීත්වය, සමාජ, දේශපාලනික, මානවීය ගුණධර්ම එක්ක හරපද්ධතින් එක්ක වැඩ කරන්න උන්ට අවශ්‍ය චින්තනය ලැබෙනවා. ඉතින් ඒ චින්තනය ලබා දෙන්න ගුරුවරුනේ තමගේ දරුවන්ට මේ පණිවිඩය දෙන්න. නාට්‍ය අරංකලා විෂය කරන්නම ඕනේ නෑ මේ නාට්‍ය වල බලන්න. ඔබත් කැමති නම් ඔබගේ දරුවටත් මේ නාට්‍ය පෙන්වන්න ඕන නම් සයන්ස්, මැත්ස්, කොමර්ස් කරන අයට පවා මේ විෂය මේ කලාත්මක උළෙල බලන්න එන්න පුළුවන්. එහෙනම් ජූලි 5 එන්න කුරුණෑගලට මෙන්න මේ නම්බරයට කතා කරලා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න පුළුවන්.